බුදුරජාණන් වහන්සේලා සසරේ කරන පාරමී ධර්මයත් එක්ක උන්වහන්සේලාගේ වීරියත් එක්ක උන්වහන්සේගේලාගේ පාරමී ශක්තියත් එක්ක උන්වහන්සේලා කොටස් දෙකකට බෙදෙනවා අල්පායුෂ බුදුවරු සහ මහායුෂ බුදුහාමුදුරුවෝ. ඒක අපි මීට කලින් ගොඩාක් සැරයක් කියලා තියෙනවා. කොට මේ 24 නම බුදුවරුන්ගේ අල්පායුෂ බුදුහාමුදුරුවෝ 8 නමයි මහායුෂ බුදුහාමුදුරුවෝ 16 නමයි. කොට අල්පායුෂ වින්දනය කරපු බුදුරජාණන් වහන්සේලා උදෙසා තමයි උන්වහන්සේ නම පිරුණුවනට වැඩියට පස්සේ අර ත්‍රිවිධ චෛත්‍ය ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූප කියන මේ ත්‍රිවිධ චෛත්‍ය පරාමර්ශනය කරගෙන ජීවමාන සංඥාව ශ්‍රතවත් ශ්‍රාවකයාගේ හෘදය තුළ චිත්තය තුළ උද්දීපනය කරගෙන අර ජීවමාන සංඥාවෙන් බුදු කෙනෙක් පිරුණුවනට වැඩියට පස්සේ උපස්ථානය කරන්න පුළුවන්නේ අල්පායුෂයක් වින්දනය කරපු බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසනයකමයි.